Hi, welcome back my YouTube channel. ඔයාලා දැනන් හිටියද වැස්ලීන් විතරක් පාවිච්චි කරලා අපිට ලස්සන වෙන්න පුළුවන් කියලා. ඉතින් අද මම වීඩියෝ එකකින් අරගෙන ආවේ අපි මේ වැස්ලීන් විතරක්ම පාවිච්චි කරලා අපි කොහොමද ලස්සන වෙන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක බලමු. ඔයාලටත් මේක යූස්ෆුල් වෙයිද කියලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න. අපේ මේ අයිලෑෂ් ස්වභාවිකවම රෝපණය කරගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මෙන්න මේ වැස්ලීන් ඇප්ලයි කරන එක. ඉතින් ඔයා රෑ නිදා ගන්න කලින් ඔයාගේ අයිලෑෂ් වල මේ වැස්ලීන් මෘදුව ඇප්ලයි කරලා රෑට නිදා ගන්න. ඇත්තටම අපේ ලෑෂ් හොඳට වවා ගන්න පුළුවන් හොඳ ටිප් එකක් තමයි මේ වැස්ලීන් ඇප්ලයි කරන එක. මේ වැස්ලීන් වලින් දෙන මොයිස්චරයිස් එක නිසා අපේ අයිලෑෂ් දෙක හොඳට ආරක්ෂා කරගන්න පුළුවන් වගේම හොඳ පෝෂණයකුත් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපේ මේ ලෑෂ් තික් ලෑෂ් විදිහට ලස්සනට හදා ගන්නත් පුළුවන්. ඒ වගේම තවත් දෙයක් තමයි අපේ මේකප් එක රිමූව් කරගන්න මේ වැස්ලීන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ලොකු හෙවි මේකප් එකක් දාලා ඉන්නවා නම් අපිට ඒක හරිම ලේසියෙන් අපේ මූණෙන් ඒක රිමූව් කරගන්න මේ වැස්ලීන් ඇප්ලයි කරලා අපිට පුළුවන්. ඉතින් අයි මේකප් එකක් එහෙම අපිට යවා ගන්න හොඳ විසඳුමක් තමයි මේ වැස්ලීන් ඇප්ලයි කරලා පොඩි කොටන් එකකින් අපේ මූණ හොඳින් පිහදාන එක. තවත් එක දෙයක් තමයි අපේ මූණේ බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ නිතරම එනවනේ. ඉතින් මෙන්න මේ දේවල් රිමූව් කරන්නත් මෙන්න මේ වැස්ලීන් ඇප්ලයි කරලා අපිට හරිම ලේසි. ඉතින් අපේ මූණ අපි ඉස්සෙල්ලම ස්ටීම් කරගෙන ඊට පස්සේ අපේ බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් තියෙන තැන්වල මේ වැස්ලීන් එක ඇප්ලයි කරන්න. ඊට පස්සේ අපි මේ බ්ලැක් හෙඩ්ස් රිමූව් කරන ටූල් එකක් අරගෙන අපිට පුළුවන් මේ බ්ලැක් හෙඩ්ස් ටික හොඳින් රිමූව් කරගන්න. ඉතින් මේ වැස්ලීන් වලින් ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වැස්ලීන් කියන්නේ අපිව ගොඩක් ලස්සන කරන දෙයක්. තව දෙයක් තමයි අපේ මේ ඇස් යට ගොඩක් වේලෙන එක, අර රැලි වැටෙන එක, පොඩි පොඩි ඉරියන එක ගොඩක් දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපිට පුළුවන් රෑට නිදා ගන්න කලින් මේ වැස්ලීන් එකෙන් වැස්ලීන් ටිකක් අරගෙන මෘදුව අපිට ඇස් යට ඇප්ලයි කරන්න. ඉතින් ඒකෙන් පුළුවන් අපේ අර ඇස් යට තියෙන රැලි ගතිය නැති කරගන්න වගේම වියලි ගතිය නැති කරගෙන හොඳ ලස්සන විදිහට ඇස් යට අපේ තියාගෙන ඉන්න පුළුවන්. තවත් එක ප්‍රශ්නයක් තමයි අපේ ලිප්ස් ගොඩක් ඩ්‍රයි වෙනවා, ඉරි තලනවා, පැලෙනවා වගේ තියෙන ප්‍රශ්න. ඉතින් ඇත්තටම අපේ ලිප්ස් වල මෙන්න මේ වැස්ලීන් ඇප්ලයි කරොත් අපිට පුළුවන් අන්න ඒ ප්‍රශ්න වලින් මිදෙන්න. මොකද අපේ ලිප්ස් වල තියෙන අර ඩ්‍රයි ගතිය නැති වෙලා යනවා මේ වැස්ලීන් ඇප්ලයි කරන එකෙන්. ඒ වගේම තමයි හොඳ ග්ලොසි ලුක් එකක් අපේ ලිප්ස් වලට ලැබෙනවා. අර ඉරි තැලෙන ගතිය නැති වෙලා ගිහිල්ලා හොඳ ෂයින් එකට ග්ලොසි ලුක් එකට අපේ ලිප්ස් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ වැස්ලීන් එක ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් වැස්ලීන් එකේම එන වැස්ලීන් බාම් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේකප් රිමූව් කරන්න වගේම තමයි මේකප් එකක් දාන්නත් මේ වැස්ලීන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි පවුඩර් බ්ලෂ් එකකට මේ වැස්ලීන් මික්ස් කරලා අපේ චීක්ස් වල ඇප්ලයි කරන්න පුළුවන්. ඒකෙන් අපිට හයිලයිටර් ලුක් එකක් ලැබෙනවා. හොඳ ෂයිනි ලුක් එකක් අපේ චීක්ස් වලට ලැබෙනවා. ඉතින් එහෙමත් නැත්නම් අපිට වැස්ලීන්ම විතරක් හයිලයිට් එකක් විදිහට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට අපේ මූණේ හොඳ ෂයින් එකක් ලැබෙනවා. ඒ වගේම තමයි වියලි සමකට වගේම ඉරි තැලුණු සමකට අපිට මොයිස්චරයිස් එකක් විදිහට මේ වැස්ලීන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපිට දිගු කාලීනව හොඳ මොයිස්චර් ගතියක් අපේ මූණට ලැබෙනවා. ඒ වගේම තමයි හොඳ ෂයිනි ලුක් එකකුත් අපේ මූණට ලැබෙනවා මෙන්න මේ වැස්ලීන් ඇප්ලයි කරන එකෙන්. අපිට මේ වැස්ලීන් එක ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. සීනි සහ කොෆි එක මේ වැස්ලීන් මික්ස් කරලා අපිට පුළුවන් අපේ මූණ අත්පය ස්ක්‍රබ් කරගන්න. ඉතින් ඒකෙන් අපේ ස්කින් එකට හොඳ ෂයිනි ගතියක්, හොඳ
පොලිෂින් එකක් ලැබෙනවා. වගේම තමයි තව එක ටිප් එකක් කියන්නද? ඔයාගේ කොණ්ඩේ ඔයා කැමති විදිහට ලස්සන හෙයාර් ස්ටයිල් එකක් දාගන්නත් මෙන්න මේ වැස්ලින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපේ කොණ්ඩේ අර පැලුණු තැන්වල සහ අපි කොණ්ඩේ ලස්සනට පීරලා නීට් එකට හදාගන්න මෙන්න මේ වැස්ලින් ජෙල් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතනවා ඇති නේද මේ වැස්ලින් වලින් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මේ වැස්ලින් කියන්නේ අපිව ගොඩක් ලස්සන කරන දෙයක්. ඉතින් අපි මේ දේවල් වැඩි හිතන්නේ නැහැනේ. ඉතින් වැස්ලින් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම හැම ගෑනු ළමෙක් වගේම මේ වැස්ලින් තියෙනවනේ. ඉතින් අපිට පුළුවන් අද ඉඳන්ම මෙන්න මේ දේවල් ටික කරලා බලන්න. ඉතින් ඔයාටත් එතකොට ලස්සන වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ඉවර නැහැ. ඉතින් ඔයාට පුළුවන් ෂේව් කරන්න කලින් අපිට අපේ ස්කින් එකේ වැස්ලින් ඇප්ලයි කරලා ෂේව් කරන්න. මේකෙන් හොඳ ස්මූත් එකට අපේ ස්කින් එක ෂේව් කරගන්න පුළුවන්. කිසිම හීරීමක් වෙන්නෙත් නැතුව අපිට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් වැස්ලින් කියන්නේ හොඳ මොයිස්චරයිසර් එකක්නේ. ඉතින් එතකොට අර අපේ අත්පය වේලෙන ගතියත් නැති වෙලා යනවා. හරි ළමයි, අවසාන ටිප් එක විදිහට ඔයාලට පුළුවන් ඔයාලා පර්ෆියුම් එකක් ඇප්ලයි කරද්දී ඔයාගේ පර්ෆියුම් එක ඇප්ලයි කරන තැනට වැස්ලින් පොඩ්ඩක් ඇප්ලයි කරලා එතනට පර්ෆියුම් එක ස්ප්‍රේ කරගන්න. එතකොට අපිට පුළුවන් දවස මුණත් ඒ පර්ෆියුම් එකේ ස්මෙල් එක තියාගන්න. ඉතින් මෙන්න මේ දේවල් ටික ඔයාලත් කරලා බලන්න. අනිවාර්යයෙන්ම මේ දේවල් වල හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් අපි වැඩි හිතන්නේ නැහැනේ මේ වැස්ලින් වලින් මේ තරම් දේවල් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ දේවල් කරලා බලන්න ඔයාලට තේරෙයි ඇත්තටම මේ වැස්ලින් කියන්නේ ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකකුත් දාන්න. ඒ වගේම තමයි මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා කැමති විදිහේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් ඉක්මනින් මෙන්නම් ගිහින් එන්නම්. බයි.